දැන් අපි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය පිළිදරව් කර ගැනීම තමයි අපිට තියෙන එකම මේ අවශ්‍යතාවය. අමාත්‍ය මණ්ඩලයේ ගෝඨ Sadarnya baik sadarnya. Dan kami pada masyarakat di sini itu maupun kami dengan kesulitan rastari itu kedua kita pasti dan sehari ini kita sudah tahu samband dengan akari ini sadarnya dia nak kawan sama mahasi dingin dengan waktu karena bukti bila yang kawan sama දැන් අපි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය පිළිදරව් කර ගැනීම තමයි අපිට තියෙන එකම මේ අවශ්‍යතාවය. මොකද මේ ප්‍රහාරය මේ මුස්ලිම් තරුණයෝ 7 දෙනෙක්ට පමණක් සංවිධානය කරන්න පුළුවන් මට්ටමක ප්‍රහාරයක් නෙවෙයි. ඒක ඊට වඩා ලොකු සහයෝගයක් තියෙන්න ඕනේ, ඊට වඩා බලගත් හස්තයක් ඒක පිටිපස්සේ තියෙන්න ඕනේ. ඒ මොකද එහෙම නැතුව ඒ වගේ ලොකුවට කරන්න බෑ. ඒ කියන්නේ මේ තරුණ කොල්ලෝ 7 දෙනෙක් එකතු වෙලා මෙහෙම බෝම්බ ගහන්න එක වෙලාවෙම තැන් 7ක මේව පුපුරවන්න අරෝමව කරන්න ප්‍රශ්නාර්ථ ඉදිරිපත් වෙලා තියෙනවා. සමහර තැන්වල කියවෙනවා මේ ඒ බෝම්බ මේ බැඳගෙන ගිය අය දන්නේ නැහැ කියලා කවුද ඒව පිපිරෙව්වේ කියලා. එයාලා සොයන් පිපිරීමක් කරගන්නවට වඩා පිට කවුරු හරි රිමෝට් එකකින් පිපිරෙව්වද කියන ප්‍රශ්නයක් ගැනත් අහන්න ලැබෙනවා. ඉතින් එහෙමනම් ඒවා හරියට විග්‍රහ කරන්න එපා. කවුද ඒක පිටිපස්සේ ඉන්නේ කියලා. ඒතර ඒක පිටිපස්සේ ඉන්න කට්ටිය හොයාගන්න එක තමයි අපේ ඕනෑකම. මොකද අපේ මිනිස්සු 277 දෙනෙක් මේ නැති වුණා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ ලේ මේ පල්ලිවල හැමතැනම විසි වෙලා ගියා. ඉතින් මේ අපේ මේ රට නිදහස ලැබිලා උතුරේ ප්‍රශ්නය ඉවර වෙලා ඒ විදියට ඉවර වෙලා මේ ඇතිවෙච්ච තත්ත්වය තුළ මේ සිදුවෙච්ච දේ ඉතාමත්ම අදාහ ගන්න බැරි තරම් විශාල අපරාධයක්. ඒ නිසා ඒක පිටිපස්සේ හිටියේ කවුද කියන එක හොයා ගැනීම අපි ඔක්කොංගෙම වගකීමක්. ඒ නිසා මේ හැම දෙනාම ඉල්ලන්නේ ඒක තමයි. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙනවා රජය දැන් අලුතෙන්පත් වෙච්ච රජය ඒවා ගැන පොරොන්දු අපිට දුන්නා. ජනාධිපතිතුමා ඊටාම සංවේදීව කටයුතු කරනවා කියලා පේනවා. ඉතින් අපි එතුමාගෙන් ඉල්ලන්නේ ඒ කරගෙන යන වැඩපිළිවෙල ඔය එක එක්කෙනා රංගපාන නාටක ඒවා ගැන බය වෙන්නේ නැතුව ඔය සමහර මාධ්‍ය ආයතන මේ ඔය ඒගොල්ලන්ගේ අර පරණ වාර්තා අරගෙන තර්ක කරනවා මේක මේ විදේශීය රටකින් මේකට
අහවල් අය සම්බන්ධයි කියලා නිගමන දීලා ඉවරයි. දැන් මොනවටද ඕවා අවුස්සන්නේ අරවම කියලා ඒව වහලා තියන්න හදනවා. ඒ වහලා තියන්න හදන්නේ අනිත් අයව ආරක්ෂා කරන්න. ඒකට සම්බන්ධ වෙච්ච නියම කට්ටිය ආරක්ෂා කරන්න තමයි ඒ හංගන්න යන්නේ. ඒ නිසා අපිට ඒව පිළිගන්න බෑ. අපිට ඕනේ මේක ඇත්තටම කවුද මේක මෙහෙව්වේ? කවුද මේගොල්ලන්ට අවියායුධ මේ උපුරණ ද්‍රව්‍ය දුන්නේ? මේගොල්ලන්ට පුහුණුව දුන්නේ කවුද? මේව ඔක්කොම බලන්න ඕනේ. මොකද මේකේ ඉතිහාසයේ යම්කිසි අතීතයක් තියෙනවා මේ ප්‍රශ්නෙට. විශේෂයෙන්ම හමුදා බුද්ධ්‍යංශ සහ මේ කණ්ඩායම අතර තිබිච්ච සම්බන්ධතාවය. ඒක පැහැදිලි. මොකක්ද ඒ සම්බන්ධතාවය? කවුද ඒ සම්බන්ධතාවය මෙහෙව්වේ? කවුද ඒකට අනුකූලතාවය දැක්ුවේ කියන මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර නැතුව අපිට මේක වහලා දාන්න බෑ. ඒකයි අපේ තියෙන ප්‍රශ්නේ. මේ ආණ්ඩුව කියපු විදිහට ඒ පරීක්ෂණ අඩපණ නොකර දීර්ඝව ස්ථීරව විනිවිදභාවයෙන් යුතුව කරයි කියලා. ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව. අනිත් එක අපේ විමර්ශන බාර දීලා ඉන්න කණ්ඩායම ගැනත් අපේ විශ්වාසවන්තකම තියෙනවා. ඉතින් අපි හිතනවා මේ කරුණු නිරාවරණය කරගන්නට ඔවුන් උපරිම උත්සාහයක් දරයි කියලා. ඒකට අපි මම හිතන්නේ අපේ විශ්වාසය තියෙන ඒ කණ්ඩායම ගැන. කාලය ගනි මම හිතන්නේ ඒකයි ප්‍රශ්නේ. මොකද මේක නූල් බෝලයක් වගේ හැමතැනින්ම ඉතිච්ච දෙයක්. ඉතින් එක එක ලියා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි හිතනවා ඒ ලියා ගැනීමට එයාලට දැන් මම හිතන්නේ අවකාශය ලැබිලා තියෙනවා එක එක තැන් වලින් ඒ ගැට ටික ලියා ගන්න. මම හිතන්නේ ඒ ලියා ගැනීම තුල තමයි මේකට මම හිතන්නේ හරි අපි බලාපොරොත්තු වන දිශාන්තයකට රැගෙන ගිහිල්ලා මේ ව්‍යසනයේ සැලසුම් කරපු මහා මොලකරුවන් නීති හමුවට ගෙනෙන්නට හැකියාව ලැබෙන්නේ කියන එක අපි විශ්වාස කරනවා.